මොරටුවේ ලතා ලක්ෂ්මී ෆර්නෑන්ඩෝ කියන එක්කෙනා අපේ ගෙදරට ඇවිල්ලා 5 දෙනෙක් එක්ක බලහත්කාරයෙන් අපේ ගේ වත්තේ ඇතුළට ඇවිල්ලා මට මරණීය තර්ජනය කරලා තියෙනවා. ඒක මොනින් කියන්නේ දැන් පොඩු කරනවා බලාගෙන මේක දැනගනි. පොළුවන් නම් මෙයා පොඩු කරනවා තමයි. කුඩු කරන්නක පුළුවන්. දැනගනි. පොඩු කරන්න බෑ කියලා. එතකොට ඒ එන්න කලින් දාලා තියෙනවා ලක්ෂාන් ෆර්නෑන්ඩෝ ෆෑන් ක්ලබ් කියන එකෙන් අපේ ගෙදරට එවනවා කියලා. ඒ කියන්නේ මේ ප්‍රසිද්ධියේ තමයි මෙයා Facebook එකේ දාන්නේ අපේ ගෙදරට කට්ටියක් එවනවා ගෙදර හිටපන් උඹ වාද ඉතුරු කරන්නේ නැහැ කියලා. ඒකේ ඔක්කොම ඩිජිටල් සාක්ෂි මං ගාව තියෙනවා. ඒතර මේගොල්ලෝ කමෙන්ට් එක දාන වෙලාවයි මේ ලතා ලක්ෂ්මී ෆර්නෑන්ඩෝ කියන එකේන අපේ ගෙදරට එන වෙලාවයි දෙකම එක සමානයි. ඒතකොට මේ වෙච්ච සිද්ධියට කැස්බෑ පොලිසිය ගිහිල්ලා මම පැමිණිල්ලක් දානවා 2026 8 වෙනි මාසේ 18 වෙනිදා හවස. ඒ කියන්නේ 8ට විතර වගේ තමයි මම පැමිණිල්ල දාන්නේ. හැබැයි ඊට පස්සේ මේ ලතා ලක්ෂ්මී ෆර්නෑන්ඩෝ කියන එක්කෙනා මෙයාට අපහාස කළා කියලා ඊට පස්සේ දවසක ගිහිල්ලා දානවා. ඒ කියන්නේ 2026 8 වෙනි මාසේ 19 ගිහිල්ලා දානවා මොරටුව පොලිසිය. පුදුම වැඩේ කියන්නේ මොරටුව පොලිසියේ මට එන්න එවෙලෙම යාව ළඟ තියාගෙන මට එන්න කියනවා ඊගා දවසේ මේ කියන්නේ 21 වෙනිදා මේක ඉන්ක්වයරි කරන්න එන්න කියලා. ෆැමිලි ඉන්ක්වයරි කරන්න 21 උදේ 10ට පොලිසියට එන්න ඕනේ මොරටුව පොලිසිය එම්ஓ බ්‍රාන්ච් එකට. එතකොට වැඩිම තර්ජනය වෙලා තියෙන දැන් මෙතන මට මොකද අපේ ගෙදරට 5 දෙනෙක් එක්ක ඇවිල්ලා ඒ කියන්නේ දෙන්නෙක් ඉඳලා තිනවා කැබ් එකේ එළියේ එහෙම ඉඳලා මෙයා ඇවිල්ලා මට ගහන්න තමයි ආවේ. මොකද මොරටුවේ ඉඳලා කැස්බෑට එන්න ගොඩක් දුරක් තියෙනවනේ. එතකොට කමෙන්ට් එකකුත් Facebook එකේ කමෙන්ට් එකකුත් දාලා මෙයා අපේ ගෙදරට එන්නේ මට ගහනවා කියලා ගහන්නම තමයි ආයේ වෙන මොකුත් හුරතල් කරන්න ආපු එකක් නෙමෙයිනේ. ඒතකොට කැස්බෑ පොලිසියට මේ දාපු පැමිණිල්ලට අද වෙනකන් ඉන්ක්වයරි එකක් මට කියලා නැහැ ඒගොල්ලෝම කැඳවනවා කියලා. ඒතකොට ජීවිත තර්ජනයක් එක්ක මම ඉද්දි මේගොල්ලෝ මට කියනවා මොරටුව පොලිසියට එන්න කියලා මේක ඉන්ක්වයරි කරන්න. ඒ කියන්නේ 2026 8 වෙනි මාසේ 21. ඒ කියන්නේ අද මොරටුව පොලිසියට මට එන්න කියන ඉන්ක්වයරි කරන්න. එතකොට දිගින් දිගටම මේගොල්ලෝ Facebook එකේ දානවා මොරටුව පොලිසියට ගෙනල්ලා මට ඇට දෙකෙන් එල්ලලා ගහනවා කියලා. ඒ කියන්නේ එච්චර පවර් එකක් තියෙනවා මේ ලතා ලක්ෂ්මී ෆර්නෑන්ඩෝ කියන එක නේද? ප්‍රසිද්ධියේ Facebook එකේ කියන්නේ. ඒ කියන්නේ ඉන්බොක්ස් එකකට නෙමෙයි මේක එවන්නේ හැමෝටම පේන්න. එතකොට දැන් මම අද පොලිස්පතිගේ සහන මැදිරියට ගිහලා මම පොලිස්පතිතුමාට මේ සහන මැදිරියේදී මේක කිව්වා. ඒ කියන්නේ මගේ කම්ප්ලේන් එකට අද වෙනකන් ඉන්ක්වයරි එකක් කැඳවන්නේ නැති කරන්නත් මේගොල්ලන්ගේ සුළු පැමිණිල්ලකට ඉන්ක්වයරි එක කරන්නත් මොකද්ද හේතුව කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ දැන් කාලයක් ඉන්නේ මොරටුවේ. ඒතර මොරටුව පොලිසිය මේගොල්ලන්ගේ ගෙදර වගේ තියෙන්න පුළුවන්. ලතා ලක්ෂ්මී ෆර්නෑන්ඩෝ කියන එක්කෙනාට කාලයක් තිස්සේ පරණ දේශපාලන ක්‍රමේ තාම තියෙනවා කියලා ඒගොල්ලන්ගේ හිතවල තියෙන්න පුළුවන්. ලතා ඔයාට මම කියන්නේ අපි මේ ආණ්ඩුව පත් කරේ හැමෝටම සාධාරණ නීතියක් මේ රටේ තියෙන. ඒ කියන්නේ නීතිය ඉස්සරහා හැමෝම සාධාරණයි කියලා තමයි ලතා කියන්නේ. ඒ කියන්නේ රජතුමා වුණත් එකම නීතිය, සල්ලි තියෙන කෙනා වුණත් එකම නීතිය, පාරෙන් හිඟන්නටත් දුප්පතාටත් එකම නීතිය කියලා. දැන් ඕගොල්ලෝ මම මේ දැන් දාලා තියෙන පෝස්ට් එකේ තියෙන ලී කොට තුනක් නේ. දැන් ඔයාගේ කතාවත් මම මේකේ අන්තිමට ඕගොල්ලන්ට මුකුත් කියලා නැහැනේ. ඔයාගේ පුතාගෙන මං කෝකේ නැහැනේ. ලී කොට දාලා මේවා දාලා අංගල නැතුව නම අංගල ගහන එකනේ වැඩේ ඔයා කරන්නේ. අනවා. ඒතර දැන් ඔයා මේකේ කියන්නේ ලී කොට තුනක් සම්බන්ධයෙන් ඔයාට ප්‍රශ්නයක් ඇති වුණා කියලා. මේ ලී කොට තුන දැම්මේ ඔයාට කියලා. ඒතර ඔයා කොහොමද කියන්නේ ලී කොට තුනක් එක්ක දාපු එකක් ඔයාට මේක සම්බන්ධ කියලා. ඒ කියන්නේ ඔයා මේ කළු සල්ලි සුදු කරන එකේ ඉන්නවද? ඔයා මොකද අනීත්‍යානුකූල නොවන විදිහට ඔයා සල්ලි හම්බ කරනවා කියන එකද ඔයා මේකෙන් කියන්නේ? මම දන්නේ නැහැ. ඒතකොට දැන් ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? දැන් ගෙදර මොරටුව පොලිසිය කම්ප්ලේන් එකක් දාලා ඔයා බලාපොරොත්තු වෙන්නේ මාව එතන ගෙනල්ලා අපහසුතාවයට පත් කරන්නනේ. මොරටුවේ ඉන්න පොලිස් නිලධාරීන්ටත් ඔයා පෙන්වන්නේ මෙතන ගිහිල්ලා වැරදි තොරතුරක් නේ. කියන්නේ කලින් පාරක සමතයකට වෙච්ච එකක් තමයි ඔයාව ගිහිල්ලා පෙන්වන්නේ. එතකොට පොලිස් නිලධාරීන් නොමග යවලා ඔයා මොරටුවට මාව ගෙනල්ලා ඔයා කරන්න හදන්නේ මගේ ජීවිතේට තර්ජනයක් කියලා තමයි මට අනිවාර්යයෙන්ම කියන්න තියෙන්නේ. ඒක නිසා මම අද පොලිස්පතිතුමාව හම්බ වෙන්න ආව සහන මැදිරියෙන් කරගමු. කොහොමද මම මේක තමයි ඉල්ලලා තියෙන්නේ. කියන්නේ මොරටුවට ආවොත් ඔයා අනිවාර්යයෙන්ම මට ප්‍රශ්නයක් ඇති කරයි කියලා මම දන්නවා. ඉතින් මම මේක ඉල්ලලා තියෙන්නේ කැස්බෑ පොලිසිය විසින් මා විසින් 2026 18 වෙනි දින CIB 341 132 යටතේ මරණීය තර්ජනය කළ බවට කරන පැමිණිල්ල වෙනත් පොලිස් ස්ථානයක විභාග කරන්න කියලා. ඉතින් කල්කිසේදී මේ ප්‍රශ්න ඉස්සරගමු ලතා. මම මේක සෝෂල් මීඩියා වල දාන්නේ අපේ රටේ මිනිස්සු ප්‍රශ්නයක් වුණාම ඉස්සරහට එන්නේ නැහනේ. ඒගොල්ලෝ හිතනවා මේ ධනය බලය හින්දා අපි යටපත් වෙලා ඉන්න ඕනේ කියලා. අපි මේක හැදුනේ නැත්නම් අපේ රටේ පුරවැසියෝ විදියට අපේ මේ රටේ ප්‍රශ්න අපි විසඳගෙන ඉස්සරහට යනවා. මොකද කාටවත් බෑ නීතිය අතට අරගෙන තව කෙනෙකුගේ ගෙදරට ඇවිල්ලා එයාට පහර දෙනවා බය කරනවා කියලා ඒ මනුස්සයට කරදර කරනවා. ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා මුලින්ම යන්න තිබ්බේ මොරටුව පොලිසියට. එහෙම නැතුව අපේ ගෙදරට ඇවිල්ලා මට මරණීය තර්ජනය කරන එක